රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං වඩාද අතිපූජනීය මෝහක්ඛයෝ පඬිතුමාගේ අවසර පුරාණ සාරමුද්‍ර සිංහාරාම විහාරස්ථානයේ කඩිනමහා පුණ්‍යෝත්සවයට සමගාමීව සිද්ධ කරන ධර්ම දේශනා 35 දෙවන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි මේ වෙලාවේ සෝදානම් වෙන්නේ. කලාරාධනා පිළිවෙලකින් අපි පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාළා. උන්වහන්සේ තාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා කියන හැඟීමෙන් කවුරුත් පළමුව ශබ්ද නගා සාදු නාදය පවත්වනවා. පළමුව දෙන්නේ භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කළ පහන් ආලෝකමත් කිරීමටයි අද පින්කමේ දායකත්වයේ දරන ජපානයේ පදිංචි ඒ සම්මුනි හරිශ්චන්ද්‍ර මහත්මණිය කෝසල මහත්මයා ඇතුළු පවුලේ පින්තුන් විසින් ඒ හැමදාම නියෝජනය කරමින් අපේ මිහිරි මහත්මණිය සරත් මහත්මයා ඇතුළු පවුලේ පින්තුන් පහන් දෙලවීම සඳහා සූදානම් වන නවතර කවුරුත් සාදු නාදය පවත්වනවා. විශේෂයෙන් අද මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ මහත්මණිය කෝසල මහත්මයා කෝසල නිලී මහත්මයාන්ට සම්පූර්ණ හරිශ්චන්ද්‍ර මහත්මණියට ඔවුන්ගේ දරුවන් වටරු ශිේනා සහේනා ඒ දරුවන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද සිද්ධ කරන්නට කෝසල මහත්මයාණන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ හේමා වර්ණ ගුරුමෑණියන්ට ආශිර්වාද සිද්ධ කරන්නට ඒ වගේම නාය රත්න සේනාසනයේ හදිසි අනුතුරින් දෝහගත වලට ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්නට අපට දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්නට එවැගේම ඊට වසර 8කට පෙර පරලෝසපත් රංජනී පෙරේරා ආදරණීය අම්මට කෝසල මහත්මයාණන්ගේ පියාණන් වහන්සේ දියණගේ පියසිරි පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වුණොත් සියලු සංසාරික ඥාතීන්ට අපවත් වී වදාළේ සියලු ස්වාමීන් වහන්සේලාට පූජනීය ශ්‍රීනාමලේ සෝමරතන නායක හාමුදුරුවන් වහන්සේ විශ්ව මහා මේ රතන ශ්‍රී ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් සිද්ධ කරන ධර්ම දේශනාවයි. මේ උතුම් දේශනාව සඳහා වැඩම කරන්න පියදුණු දේශකයන්න් වහන්සේගේ ධර්ම දේශනාවට ගුවන් විදුලියෙන් පුරවාහිනියෙන් ශ්‍රවණය කරනවා. අපතල ආරාධනාව දාමත් කරුණාවෙන් අනුකම්පාසහගතව පිළිඅරගෙන උන්වහන්සේ අද මේ උතුම් දේශනාව සිදු කරන්නට වැඩම කොට වදාළා. එයම පුරවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපද පඬිතු අපේ දෙමළගොඩ අනුමරසී පඬිතු හාමුදුරුවෝ වහන්සේ අද මේ උතුම් දේශනාව සිදු කිරීම සඳහා වැඩම කරන දෙතුන් දේශකයන්ෝ අපේ හාමුදුරුවෝ වහන්සේ තාමත්ම ගෞරවයෙන් යුක්තව නැවත පිළිගන්නවා කියන හැඟීමෙන් කවුරු සාදු නාද පවත්වන්නට චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිළිගන්නවා ආරාධනා කිරීමයි තිබෙන්නේ. අපදනා නියෝජනය කරමින් මිහිරි මහත්මණිය විසින් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්නවා ධර්ම දේශනාවට ආරාධනා කරනවා ඇති කවුරු සාදු නාද පවත්වනවා. අපිටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන අපේ පූජනීය දෙමළගොඩ අනුමදස්සී පඬිතු හාමුදුරුවෝ වහන්සේට
ඒ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන විට නැවතත් සාදු කියා පින්කම සඳහා සූදානම් නමෝ නමෝ බුද්ද දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ සාකිය නන්දනාය සනරාමර ලෝක සිවංකර අංගී රස වූ දස බලධාරී වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ආදි කල්යාණ වූ මජ්ජේ කල්යාණ වූ පරියෝසాన කල්යාණ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. ඒකාන්ත විතරාගී වූ ඒකාන්ත විත දෝෂී වූ ඒකාන්ත විත මොහී වූ තුන් ලෝකයකට පින් කෙතක් බඳු වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සාලමුල්ල එදිරි සිංහාරාමාදීශ්වර ගරු කටයුතු නායක සාමීන් වහන්සේ වර ප්‍රමුඛ වැඩහිඳින මහා සංඝ රත්නයෙන් මේ උතුම් ධර්ම දේශනාවන් සිදු කිරීමට අවසර ලබා දෙනසේක්වා කියලා සාදු කියන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති
සම්බුදු සසුන් ලැබී සදහ සම්පන්න ගුණ සම්පන්න කුසලකාමී වාසනාවන්ත පින්නතුනි, ඔබ හැම කෙනෙක්ම මේ මොහොතේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කිරීම සඳහායි මේ පින්බිමට මේ මොහොතේ රැස් වෙලා තැන්පත් වෙලා සිටින්නේ. මේ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කමට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා මාලාව තුළ අදට යෙදුණු ධර්ම දේශනාව මෙසේ සිදු කිරීමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සඳුනි හරිශ්චන්ද්‍ර මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. ඒ අයගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මේ උතුම් සද්ධර්ම දේශනාවන් සිදු කරලා බොහෝ දෙනෙකුට සිත් නිවා ගන්න, සිත් හදා ගන්න අවස්ථාවක් සලසා දීම ඒ හැම දෙනෙකුටම මෙලොව යහපත සැලසෙන, පරලොව නිවන් දකිනා සුගතිය උපදින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසෙන්න ඒ හැම කෙනෙකුටම මේ පින්කම ප්‍රඥා පාරමිතාවක් බවට පත් වෙනවා. පින්වතුනි, ඔබ අහලා තියෙනවා, දන්නවා දානය කියන්නේ මොනතරම් උතුම් පින්කමක්ද කියලා. අපිට අයිති දෙයක් තවත් කෙනෙකුගේ යහපතක් වෙනුවෙන් අතහරින චේතනාවෙන්, නිස්සරණ අධ්‍යාසයෙන් ලාභ ප්‍රයෝජන අපේක්ෂා විරහිතව අතහැරීමට කියනවා දානය කියලා. ඒ දෙන්න පුළුවන් සියලුම දානයන් අතර යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ලෝතුරා තථාගත බුදු කෙනෙක් දේශනා කොට වදාළ ධර්මයෙන් බිඳක් තවත් කෙනෙකුට අහන්න සලසන්න, තවත් කෙනෙකුට ඒ ධර්මයෙන් සැනසෙන්න ඉඩ හදන්න පුළුවන් නම් ඒකට කියනවා ධර්ම දානය කියලා. පින්නතුනි, ධර්මයක් ඇහෙනකොට තමයි කෙනෙකුගේ ජීවිතයක වටිනාකමක් දැනෙන්නේ. ධර්මයක් අහන කෙනෙකුට තමයි ඉපදෙන, මැරෙන සසර ස්වභාවය දැනෙන්නේ. ධර්මයක් ඇහෙන කෙනෙකුට තමයි දුකෙන් මිදෙන්න අදහස් ඇති වෙන්නේ. ධර්මයක් අහන කෙනෙකුට තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. පින්නතුනි, එනිසා යම් කෙනෙක් ධර්මය දානනය කරනවා නම් එයා අවබෝධය දානනය කිරීමක් කරන්නේ. යම් කෙනෙක් ධර්මය දානනය කරනවා නම් එයා නිවී සැනසෙල්ලයි දානනය කරන්නේ. යම් කෙනෙක් ධර්මය දානනය කරනවා නම් එයා මගඵල නිවනයි දානනය කරන්නේ. ඒ නිසා මේ ලෝකයේ සියලු දානයන් අතර ධර්ම දානයම අගය වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා, උතුම් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පහදා වදාලා. අද ඔබ මේ වගේ හරි සුචරිතවත් ජීවිත ගත කරන්නේ, මේ වගේ පින්බිමකට ඇවිත් මොහොතක් හෝ දමනය වෙමින් සංසිඳෙමින් ඉන්නේ පින්නතුනි ධර්මයක් අහපු නිසා. අද මේ ධර්මාසනයක තැන්පත් වෙලා ඔබ හමුවේ මේ විදියට මමත් ධර්මය පහදා දෙන්නේ ධර්මයක් ශ්‍රවණය කරපු නිසා. මම වුණත් භික්ෂුවක් විදිහට ඉබේම පාතුරු භූත වෙච්ච කෙනෙක් නෙමෙයි. මව් කුසින් බිහි වෙනකොටම සිවුරු පෙරවිලා භික්ෂුවක් විදියට මේ ලෝකයට පහළ වෙච්ච කෙනෙක්, බිහි වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි අවුරුදු 19ක් වගේ කාලයක් ගිහි ගෙදරක ඉඳලා ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබිච්ච නිසා ඒ ධර්මයේ වටිනාකම, දහමේ සැනසීම දැන අවබෝධ කරගත්ත නිසායි මේ වගේ උතුම් පෞරුජාවකටපත් උනේ. පින්නතුනි,
ඒ තරම් ජීවිතයක පරිවර්තනයක් සිදු කරනවා ධර්මය අහන කෙනෙකුට. මේ ලෝකයේ යම් කෙනෙක් දුක නිවා ගත්තනම් ඒ දුක නිවා ගත්ත හැම කෙනෙක්ම දහමක් සරණ ගිය අය, දහමක් අවබෝධ කරගත් අය. ඒ නිසයි කියන්නේ යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම සදහම් සරණ ගියෝ කියලා යන්නේ නිසයි. ඒ තරම් වටිනා දහමෙන් බිඳක් මේ මොහොතේ ඔබ හමුවේ පහදා දීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, ධම්ම කියන මේ වචනේ තේරුම ඔබ මේ වෙනකොට අහලත් ඇති. ධම්ම කියලා කියන්නේ පින්නතුනි දමනය වීමට කියන නමක්. දමනය ඇති කර ගැනීමට කියන නමක්. දමනය වෙනවා කියලා කියන්නේ මොකටද? හික්මෙනවට, පාලනය වෙනවට. අපිට අපිව පාලනය කරගන්න පුළුවන්කමට තමයි දමනය වෙනවා කියලා කියන්නේ. පින්නතුනි, හිතක් දමනය කරන්න මේ ලෝකේ තියෙන එකම දේ තමයි ධර්මය කියලා කියන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. අපි මොනතරම් කමින් බොමින් අඳිමින් පළඳිමින් මේ ලෝකයේ ජීවත් වුණා. පින්නතුනි, හොඳට හිතලා බලන්න අපිට අපිව පාලනය කරගන්න හැකියාවක් නැහැ. අපිට අපිව দমনය කරගන්න හැකියාවක් නැහැ. අපිට අපිව හදාගන්න, පිරිසිදු කරගන්න, සනසවා ගන්න හැකියාවක් නැහැ. ඒ මොකද අපේ ජීවිතවල දහමට ලබා දී තියෙන ඉඩ ගොඩක් අඩුයි. බොහෝ වෙලාවට අපි ධර්මය අහන පමණින් නතර වෙනවා. ඉන් එහාට අඩියක්වත් තියන්නේ නැහැ. අපි ධර්මය අහනවා, හැබැයි අපි තුල දමනය වීමක් නැහැ. අපි තුල සංවර බවක් නැහැ. අපි තුල සංසිඳීමක් නැහැ. අපි තුල පිරිසිදු බවක් නැහැ. කෙලෙසුන්ගෙන් අපි නිදහස් වෙලා නැහැ. කෙලෙසුන්ගෙන් අපි පිරිච්ච ජීවිත තමයි හැමදාම අපිට තියෙන්නේ. පින්නතුනි, ඔබ අහලා ඇති කෙලෙස් කීයක් තියෙනවද? කොච්චර තියෙනවද? 1500ක් තියෙනවලු. අපි බහතෝරන වයසේ ඉඳලා දහම් පාසල් ගිහිල්ලා හෝ කුමන ක්‍රමයකින් හෝ හැම වෙලාවෙම බණ අහනවා. මෙච්චර බණ අහලා කෙලෙස් 1500න් දැන් කීයක් විතර අපි ළඟ නැද්ද? 1500ක් කෙලෙස් තියනවලු. දැන් මේ වෙනකොට කීයක් නැද්ද? 100ක්වත් දුරු කරගෙනද තියෙන්නේ? එකක්වත් එහෙම නැහැ. අපි පින්නතුනි මේ තරම් මොන තරම් දේවල් කළත් අපේ ජීවිතය ඇතුලේ කෙලෙස් විතරක් 1500ක් තියෙනවා. මොනවද මේ කෙලෙස් කියන්නේ? ලෝභ, දේශ, මෝහ මූලික කොටගත් අපිරිසිදු, නපුරු, නරක, පාප චේතනාවන් වලට තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒව කොච්චර තියෙනවද අපි තුල? 1500ක් සිතේ කෙලෙස් උපදිනවා. අන්න ඒ කෙලෙස් දුරු කරන්න තමයි දහමක් අනුගමනය කරන්න ඕන. හැබැයි දහම අහන පමණින් පින්වතුනි කෙලෙස් මේ මොහොතේ යටපත් වෙනවා විතරයි. මේ මොහොතේ කෙලෙස් යටපත් වෙනවට කියනවා මොකක් කියලාද? තදංග ප්‍රහාණය කියලා. තදංග මේ මොහොතේ හරියට බැලුම් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ. ඒක අතහැරපු ගමන්ම ඒ බැලුම උඩට මතුවෙනවා. පින්කමක් කරනකොට, වන්දනාවක් කරනකොට, බණ අහනකොට, දානයක් දෙනකොට අපේ කෙලෙස් අර වගේ මොහොතකට යටපත් වෙලා. අන්න ඒකට කියනවා තදංග ප්‍රහාණ කියලා. හැබැයි අපිට තියෙන්නේ ඔන්න ඔච්චරයි. මේ මොහොතේ විතරයි. කෙලෙස් ටික පුංචි මොහොතකට යටපත් කර ගන්නවා.
බණ අහලා ඉවරුනාට පස්සේ අපේ හුරු පුරුදු කෙලෙස් ගති වලින් අපි ජීවත් වෙනවා. පින්නතුනි අන්න අපිට දමණය වීමක් නැහැ. අපිව දමණය වීමකින් තොරව අපි ඉබේටම කෙලෙසුන් නිසා තමයි පාලනය වෙන්නේ. ලෝභ, දේශ, මෝහ ආදී 1500ක් කෙලෙසුන්ගෙන් සහිතව තමයි අපි ජීවත් වෙන්නේ. එනිසා පින්නතුනි දහම කියන එකෙන් අපිට දමණය වීමක් වෙන්න ඕන. ඒ දමණය වීම වෙන්නේ නැත්තේ ඇයි කියලා ඔබ හොඳට අද තේරුම් ගන්න ඕනේ. ඒ මොකද සිත පිරිසිදු වෙන්නේ නැති හැම කෙනෙකුගේම සිත දමණය කරගන්න හරි අමාරුයි. සිතේ කෙලෙස් වලට දීලා තියෙන ඉඩ වැඩි නම් කෙලෙස් ගති වලින් අපි පිරීලා නම් අපි කොච්චර බණ ඇහුවත් පින්නතුනි ඒ කෙලෙස් දමණය වෙන්නේ නැහැ. ඒ කෙලෙස් යටපත් වෙන්නේ නැහැ. පින්නතුනි කෙලෙස් යටපත් වෙන්න මේ ලෝකයේ තියෙන ගැඹුරුම දරුණුම ඉහළම උතුම්ම ගුණය තමයි භාවනාව කියලා කියන්නේ. හැබැයි ඉතින් අපි භාවනාව කියන වචනය අහනකොටම අපිට ලොකු බරක් දැනෙනව නේද? සමහරක් අයට බයකුත් දැනෙනවා. අම්බෝ අපිට නම් භාවනා කරන්න බෑ කියලා හිතෙනවා. භාවනාව ගැන අපිට කිසි තේරුමක් නැහැ. භාවනා කරන්න බෑ. භාවනා කරන්න අපිට කාලය නැහැ. අපිට භාවනා කරන්න වයසක් නැහැ. දැන් අපි වයසයි, වයෝවෘදයි. තත්පරයක්වත් මට හැරගෙන ඉන්න බැරි කම තියෙද්දි අපි කොහොමද ඇස් වහගෙන හිත දමනය කරගන්නේ කියලා හිතෙනවා. මට ඔය හිත එකඟ කරගන්න බෑ කියලා අපිට භාවනාව ගැන ඇති වෙන්නෙම අප්‍රිය, අමනාප, කම්මැලි, කුසීත අරමුණම නේද? අපිට භාවනාව කියනකොට මෙහෙම තමයි දැනෙන්නේ. පින්නතුනි ඔබ දන්නවද භාවනාව තමයි මේ ලෝකයේ තියෙන ගැඹුරුම ධර්මතාවය. භාවනාව තමයි පින්නතුනි මේ ලෝකේ සිතක් සුවපත් කරන්න තියෙන ප්‍රබලම බල ධර්මය. කෙලෙස් දුරු කරන්න මේ ලෝකේ තියෙන දිව්‍යමය ඖෂධය තමයි භාවනාව කියලා කියන්නේ. අපේ පුරාණ ග්‍රන්ථයක තියෙනවා මේ ලෝකයේ ලබන්න අමාරුම තත්වය තමයි බුද්ධත්වය කියලා කියන්නේ. භාවනා බලයෝගේන බුද්ධ භාවෝපි සාදයෝ. ලෞතුරා බුද්ධ රාජ්‍ය පවා භාවනා ගුණයෙන්මයි ලබන්න පුළුවන් වෙන්නේ. තදඤ්ඤා කායි සම්පatti භාවනායා සාදයෝ. ලෞතුරා බුද්ධත්වයේ පවා භාවනාවෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් නම් භාවනාවෙන් කරන්න බැරි දෙයක්, ලබන්න බැරි දෙයක් මේ තුන් ලෝකයේම නෑ කියලා කියනවා. භාවනා වඩන සිතකට තමයි පින්නතුනි කෙලෙස් යටපත් කරන්න, සිත පිරිසිදු කරගන්න, සිත දමනය කරගන්න හැකියාව, බලය, ශක්තිය ලැබෙන්නේ. එහෙම නැත්නම් සිතක් දියුණු වෙන්නේ. කොයි තරම් අපි පින්කම් කඳු ගණනින් කරත් ඒ පින සිත මත පවතින්නේ නැහැ. ඇයි අපේ කෙලෙස් වැඩි, පාප ධර්ම පාප ගති වැඩි. ඒ නිසා පින්කම් කරලා තියෙනවා. හැබැයි ඒ කිසි දෙයකින් හිත හැදිලා නැහැ. ඒ නිසා හිත හදන්න, හිත දමනය කරන්න මේ ලෝකේ තියෙන උතුම්ම ගුණය තමයි භාවනාව කියන්නේ. හැබැයි අපි භාවනා ගැන අහලා තියෙනවා. ඒ වුණාට භාවනාව අපේ ජීවිතයෙන් ගොඩාක් ඈත තියෙන්නේ. ඒ භාවනා ගුණධර්ම අතර පින්නතුනි ඔබ හැම කෙනෙකුටම පහසුවෙන් සරලව වඩන්න පුළුවන් බුදු ගුණ භාවනාවක් ගැනයි අද මේ පුංචි කාලය තුල පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි බුදු ගුණ කියනකොට ඔබ හැම කෙනෙකුගේම හිතවල ඇති වෙනවා පිරිසිදු බවක්. දැන් මේ විහාරස්ථානයට වඩිනකොට
මේ චෛත්‍ය රාජයන් වහන්සේ ළඟට වඩිනකොට මේ ශාන්ත සුන්දර නිර්මල බුදුරුව දකින්නකොටම අපේ හිත් නිවිලා යනවා. අපේ හිත් දමණය වෙනවා. අපේ හිත්වලට සෝභන සද්ධා චිත්ත චෛතසික ධර්ම උපදිනවා. පින්නතුනි, අන්න ඔබ මම අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරයකින් රැගෙන ආපු පුණ්‍ය බලයක් ඒක. නිවන් දකින්න ලැබේවා කියනකොට සාදු කියනවා අපි. බුදු කෙනෙකුගේ රුවක් දකිනකොට ගෞරවයක් ඇති වෙනවා අපිට. පින්නතුනි, ඒ ගුණය, ඒ බලය මේ ලෝකේ උපදින හැම මිනිස්සෙකුටම උපදින්නේ. එහෙම සිතක සද්ධා ගුණයක් උපදින්නේ පින්නතුනි අනන්ත ජීවිතවල පින් පුරලා තියන අයට, නිවන් අරමුණු කරගෙන පින් කරලා තියෙනවා, බණ අහලා තියෙනවා, බුදු සරණ ගිහින් තියෙනවා, දහම් සරණ ගිහින් තියෙනවා, සංඝුන් සරණ ගිහින් තියෙනවා. අන්න ඒ හුරුව ගතිය ගුණය තමයි අදත් අපේ ජීවිතවල මතුවලා තියෙන්නේ. ඒ නිසා අපිට පින්නතුනි භාවනාවක් ගැන කවදාවත් අහලා නැති, භාවනාවක් එපා වෙච්ච, භාවනාවක් කවදාවත් වඩන්න හිතක් නැති කෙනෙකුට උනත් මේ ලෝකේ වඩන්න පුළුවන් උතුම්ම භාවනාව තමයි පින්නතුනි බුද්ධානුස්මතිය කියලා කියන්නේ. බුදු ගුණ මෙනෙහි කිරීම, බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම බුද්ධානුස්මතිය. පින්නතුනි, අගුණයෙන් පාපයෙන් නරකෙන් පිරිච්ච අපේ හිතකට බුදු ගුණයක් මෙනෙහි වෙනකොට අපේ හිතත් ගුණවත් වෙනවා. නිර්මල බුදු ගුණයක් අපේ හිතවල නැවත නැවත මෙනෙහි වෙනකොට අපේ අපිරිසිදු කෙලෙසුන්ගෙන් පිරුණු හිත නිකලෙස් වෙන්න පටන් ගන්නවා. අපේ හිත හරිම දුර්වලයි, හරිම ලාමකයි. අපේ ජීවිත මෙච්චර ලාමක වෙලා දුර්වල වෙලා තියෙන්නේ පින්නතුනි අනිත් මිනිස්සු නිසා නෙමෙයි, කෙලෙස් නිසා, පාප ධර්ම නිසා. ඔබ හොඳට බලන්න, අද අපේ ලංකාවේ විතරක්, මේ පුංචි ලංකාවේ පැය 6කට එක්කෙනෙක් සියදිවි නසා ගන්නවලු. තමන්ගේම අතින් තමන්ගේම ජීවිත නැති කර ගන්නවලු. එතකොට පැය 24කට අනිවාර්යෙන්ම 4-5 දෙනෙක් අපේ පුංචි ලංකාවේ සියදිවි නසා ගන්නවා. පින්නතුනි, ජීවිතයක් තමන්ටම එපා වෙන්නේ ඇයි? අන්න දුර්වල ජීවිත, පහත් ගති නිසා, නරක ගති නිසා ජීවිතයක් තමන්ට එපා වෙන්නේ. තමන් පෞකාරයි කියලා තමන්ටම හිතෙන්නේ. ඒ පෞකාරකම් හිත්වල ඉපදිච්ච නිසා, ඒ නරක නපුරු ගති වලින් ජීවිත ගත කරපු නිසා තමන් හරි කාලකන්ණි අවාසනාවන්තයි පෞකාරයි කියලා හිතෙන්නේ. හිත්වල ඒ පව් ගති, කෙලෙස් ගති තිබිච්ච නිසා. ඒ දුර්වල ගති පින්නතුනි දුරු වෙලා බලවත් සිතක් අපිට ඇති වෙනවා. මෙතන ඉන්න ඔබ අප හැම කෙනෙකුටම සිතක් තියෙනවා. හැබැයි චිත්ත බලයක් අපිට නැහැ. අන්න බුදු ගුණ වඩන කෙනෙකුට සිතක උපදිනවා චිත්ත බලය කියලා එකක්. ඒ වගේම තමයි ජීවත් වෙනකොට අපිට ඇති වෙන ප්‍රශ්න, කරදර, වද වේදනා, ගැටලු නිසා අපිට ඇති වෙනවා පසුතැවීම, කනස්සල්ල, එපා වීම, මේ වගේ දේවල් ඇති වෙනවා. බුදු ගුණ වඩන කෙනෙකුට පින්නතුනි ලැබෙන දිට්ඨ ධම්ම වේදනී ආනිසංසයක් තියෙනවා. මොකක්ද? ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. එයාගේ හදවත ප්‍රීතියට, ප්‍රමෝදයට, සුවයටපත් වෙනවා බුදු ගුණ වඩන කෙනෙකුට. ඒ නිසා පින්නතුනි බුදු සරණ ගිය පිනක් ලද අපි අනිවාර්යයෙන්ම මේ බුදු ගුණ වැඩුවොත් ඒකේ ගුණය, බලය, ශක්තිය අපි හැම කෙනෙකුටම ලැබෙනවා. ඒක ඒකාන්තයි. හැබැයි අපි මේක කරන්නේ නැහැ. 100,000 ගණන් මිනිස්සු මේක ඇහුවත් කරන්නේ එක්කෙනයි දෙන්නයි, දවසයි දෙකයි. එහෙම බෑ. භාවේති කුසල ධම්මේ, එකම එක පිරිසිදු කුසල චේතනාවක්
බුදු ගුණ චේතනාව භාවේති භාවිත කරන්න ඕන. මේකට බැස ගන්න ඕන. හුරු කරන්න ඕන. ආසේවති ඒක නැවත නැවත ඇසුරු කරන්න ඕන. කොහොමද? සියවර දහස්වර දසදහස්වර ලක්ෂවර කෝටි ප්‍රකෝටි වර මේ ගුණය නැවත හිතන්න ඕන. වඩ්ඩේති අන්න එතකොට තමයි සිත වැඩෙන්නේ. මේ කුසල අරමුණ බුදු ගුණය භාවනාවක් විදියට වැඩෙන්නේ එතකොටයි. එහෙම නැත්නම් ඒක භාවනාවක් විදියට වෙන්නේ නැහැ. ඒක හොඳට වඩන්න ඕන. හොඳට ප්‍රගුණ කරන්න ඕන. නැවත හිතන්න ඕන. ඒ නිසා හොඳට අහන්න ඒ බුදු ගුණ වඩන ක්‍රමය. ඒක ඔබට පින්නතුනි නිවන් දකින මොහොත දක්වා සැනසෙල්ලක් වෙනවා. පින්නතුනි මේ බණ කියන මමත් අවුරුදු 19ක් වෙනකම් ආරණ්‍ය සේනාසනයකට භාවනායතනයකට අඩිය තියපු කෙනෙක් නෙමෙයි. මෙතන ඉන්නවා මේ පුංචි දරුවෝ එහෙම මට මතක නැහැ කවදාවත් මම දහම් පාසල් ගිහින් තියෙනවා කියලා. ඒ වගේම මේ දරුවෝ වගේ මේ ඉස්සරහ ඉඳගෙන බණ අහලා නැහැ. හැබැයි උසස් පෙළ කරන කාලෙදී අහම්බෙන් රේඩියෝ එක වහන්න යනකොට මට බණ කතාවක් අහන්න ලැබුණා. ඒ බණ කතාව මම හිටගෙනම විනාඩි 45ක් අහගෙන හිටියා. ඊළඟට මට හිතුණා කොයිතරම් ඇත්තක්ද මේකෙන් කිව්වේ කියලා. ඒක පුංචියට මම කෙටියෙන් කියන්නම්. රජ කෙනෙක් හිටියා මණ්ඩක කියලා. මේ රජුරවන්ට හිටිය ලස්සන දේවියක්. දිව්‍යාංගනාවක් වගේ සුන්දර රූපයක් තියෙන මේ දේවියට රජුරෝ රාජ්‍යත්වයට වඩා කැමති වුණා. මේ දේවියට බඩේ අමාරුවක් ඇදිලා අකාලේ මිය යනවා. රජුරවන්ට මේක දරා ගන්න බැරි වෙනවා. පිළිගන්නේ නැහැ දේවිය නැති වුණා කියලා. රජුරෝ දේවියව කුණු වෙන්න දෙන්නේ නැතුව අනකලා වෛද්‍යවරුන්ට දේවියගේ දේහය බෙහෙත් ගල් වල තියන්න කියලා. දවස් ගණන් සති ගණන් බෙහෙත් ගල් වල තියාගෙන ඉන්නවා. රජුරෝ හිතනවා දේවියට කවදා හරි පණ එයි කියලා. ඇමතිවරු මොකද කළේ? රජ්ජුරුවන්ගේ මේ මානසික වියවුලට ප්‍රතිකාර හෙව්වා. එක ඇමති කෙනෙක් රජතුමාට කියනවා දේවයන් වහන්සේ අපි මේ දේවියට මොකද වෙලා තියෙන්නේ කියලා හරි මොකක් හරි පිළියමක් හොයමුකෝ කියලා රජ්ජුරුවන්ට කියනවා. මේ ළඟ පහත වනයේකට වැඩලා ඉන්නවා මහා උසස් කුලයක ඉපදිලා ත්‍රිවේදයේ පරතරයට හදාරලා සියලු ගිහි සප අතහැරලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙලා ධ්‍යාන සමාධි උපදවාගෙන අනුන්ගේ හිත දකින්න පුළුවන් බලයක් තියෙන රහතන් වහන්සේ නමක් කියලා ආරංචියක් ප්‍රතිරාවයක් තියෙන මහ උතුමෙක් මේ වනයේ වැඩ ඉන්නවා. නාරද කියලා අපි මේ මහා සාමීන් වහන්සේව මුනිවරයව හමු වෙන්න යමු. ගිහිල්ලා දේවියට මොකද වෙලා තියෙන්නේ කියලා අහගමු කිව්වා. රජ්ජුරුව කැමති වෙනවා. රජ්ජුරුව පිරිවර සමග යනවා රහතන් වහන්සේ හමු වෙන්න. රහතන් වහන්සේ රජ්ජුරුව එනකොටම කියනවා රජතුමනි ඔබ එන කාරණේ මම දන්නවා. ඔබේ කටයුත්ත මම කරලා දෙන්නම්. මටත් පොඩි කටයුත්තක් කරලා දෙන්න කියනවා. රජ්ජුරුව කියනවා මේ රටේ මට කරන්න බැරි දෙයක් නැහැ. ඕන දෙයක් කියන්න මං කරන්නම් කියනවා. එහෙනම් මෙන්න මෙතන පුංචි ගලක් තියෙනවා. කළු ගලක්. ඒක පේනවද? ඔව්. ඒක උස්සන්න පුළුවන්ද? පුළුවන් කියනවා. එහෙනම් ඒක අරගෙන ගිහිල්ලා අන්න අතන පොකුණක් තියෙනවා. ඒ පොකුණට වීසි කරන්න පුළුවන් දේවා. පුළුවන් කිව්වා. හැබැයි මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න ඕන කිය මොකක්ද? මේ කළු ගල දිය යට නොයාවා නොගිලේවා දිය මත පාවේවා කියලා ප්‍රාර්ථනා කර කර මේ කළු ගල විසි කරන්න ඕන. කළු ගල යට යන්නත් බෑ. උඩ පාවෙන්න ඕන. මන්ට අන්න ඒක කරලා දෙන්න කිව්වා. රජ්ජුරුවන්ට තරහ ගියා. ඔබ වහන්සේ හිතුවද මම මෝඩයෙක් කියලා? කළු ගලක් වතුරට අතහැරියහම උඩ පාවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝකෙ මොන මෝඩයද කියලා ඇහුවා. ඒ කළු ගල දිය යට නොයාවා කියලා දිය යට යන්නේ නැතුව පාවෙනකම් බලාගෙන ඉන්නේ මොන මෝඩයද කියලා ඇහුවා.
අන්න රහතන් වහන්සේ අහනවා රජතුමනි මේ ලෝකෙ මිනිස්සු ඉපදෙනව ඔබ දැකලා තියෙනවද? මේ ලෝකෙ මිනිස්සු ලෙඩ වෙනව දැකලා තියෙනවද? මේ ලෝකෙ මිනිස්සු වයසට යනවා දැකලා තියෙනවද? මේ ලෝකෙ මිනිස්සු මැරෙනව දැකලා තියෙනවද? පුංචි කාලේ මැරිච්ච මිනිස්සු දැකලා තියෙනවද දරුවෝ? ඔව්. තරුණ කාලේ මැරිච්ච අය දැකලා තියෙනවද? රජවරු මැරිලා තියෙනවද? ඔව්. සිටුවරු, දේවිවරු ඔව් කිව්වා. එහෙනම් ඔබ පිළිගන්න ඔබේ දේවිය මිය ගිහින් මේ වෙනකොට සති ගණනක් වෙනවා. ඒක ඔබ හරියට කළු ගල යට නොයාවා කියලා ප්‍රාර්ථනා කිරීමක් වගේ දේවියට පණ ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා. ඒක මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. ඒක මේ ලෝකේ ලබන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි කියලා රජතුමාට රහතන් වහන්සේ බණ කිව්වා. ඔටුන්න බිම තියලා මේ රහතන් වහන්සේට රජ්ජුරුව වන්දනා කළා. ශෝකය නැමැති කිනිස්ස මගේ හදවතින් ඔබ වහන්සේ ගලවලා දැම්මා කියලා රජ්ජුරුව දුක දුරු කරගෙන දේවියගේ අවසන් කටයුතු කළා. ඔන්න ඔය බණ කතාව පින්නතුණී ඒ සූත්‍රය විනාඩි 45ක් පැයක් ඒ ස්වාමීන් වහන්සේ ලස්සනට පැහැදිලි කළා. මම ඒක අහගෙන හිටියා. ඒකෙන් පස්සේ මමත් හිතුවා මේක තමයි මේ ලෝකේ ධර්මතාවය කියලා. මට හිතුණා හිත පිරිසිදු කරගන්න මොකක් හරි කරන්න ඕන කියලා. භාවනා මොනවද දන්නේ? එක දෙයක් අහලා තිබුණා. මොකක්ද? බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියන වචනය. ගෙදර ඉඳලා පන්තියට යනකම්ම ඕක හිතන්න ගත්තා. පන්තියට ගිහින් ගෙදර එනකම් ඕක හිතන්න ගත්තා. හැබැයි අපේ පෙර පිනට වාසනාවට පින්නතුණී අද වගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපේ සාක්කුවට වැටිලා තිබුණේ නැහැ. මිනිස් මනසක් අමුවේ කෙලසලා දාන, දූෂිත කරන, මිනිස් ගති මිනිසා තුලින් නැති කරලා දාන සමාජ මාධ්‍ය ජාලා අපේ සාක්කුවට වැටිලා තිබුණේ. ඒ නිසා පිරිසිදු මනසක් තිබුණා, නිදහස් මනසක් තිබුණා. අපි අවුල් වෙච්ච, වියවුල් වෙච්ච, පිස්සු හැදිච්ච මනසකින් හිටියේ නැහැ. ඒ නිසා බුදු ගුණ හිතන්න ගත්තා. එච්චරමයි කළේ, වෙන දෙයක් කළේ නැහැ. යට තියෙන දෙයක් උඩට මතු වුණා වගේ පෙරපින මතු වුණා. මහා කල්යාණ මිත්‍ර උත්තමය සම්මුඛ වුණා. ඉක්මනින් ගිහිගේ පවා තැහැරලා දාලා අවබෝධයෙන් මේ උතුම් පැවිද්ද ලබන්න තරම් අවස්ථාවක් ලැබුණා. පින්නතුනි ඒ වගේ යම් කෙනෙකුට පුළුවන් නම් මහා ලොකු දෙයක් නෙමෙයි. තමන් දන්න එකම බුදු ගුණය මේ හිත තුල නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒක පින්නතුනි භාවනා බලයක් විදිහට, භාවනා ගුණයක් විදිහට වැඩෙන්න පටන් ගන්නවා. ඒක කරන්න බැරි කෙනෙක් මෙතන නැහැ. ඔබට ඉඳගෙන ඉන්න බැරි නම් ඒත් කමක් නැහැ. ඔබට හිත එකඟ වෙන්නේ නැත්නම් ඒත් කමක් නැහැ. S2 වහගෙන පැය ගණන් ඉන්න කියලා කියන්නේ. ඔබ පටන් ගන්න අන්සුවේ ඉඳලා මහා ලොකු දේවල් කරන්න බෑ කියලා කම්පා වුණාට කමක් නැහැ. මේ තියෙන සරලම දේ කරන්න පටන් ගන්න. බුදු ගුණ වඩන්න පටන් ගන්න. ඒක මෙතන ඉන්න හැම කෙනෙකුටම පුළුවන්. මේ පුංචි දරුවන්ට, තරුණ දරුවන්ට ඕනම කෙනෙකුට බුදු ගුණ වඩන්න පුළුවන්. බැහැ කියන්නේ එකක් නැහැ. ඔබට තියෙන එකම දේ තමයි ඒ බුදු ගුණය හිතේ නැවත මෙනෙහි කරන ගතිය වැඩි කරගන්න එකයි කරන්න ඕනේ. ඔබ මෙතන ඉඳලා ගෙදරට යනකම්ම කොයිතරම් දේවල් හිතේද යන්නේ කියලා බලන්න. ඒ හිතන දේවල් වලින් ඔබට වැඩකුත් නැහැ, කිසිම වැඩක් නැහැ. අරමුණු ටිකක් විතරයි. හැබැයි ඔබ මෙතන ඉඳලා ගෙදර යනකම් අඩියක් ගානේ බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළා. එබැවින් අරහං වනසේක කියලා හිතනවා. ඔබ තබන පියවරක් පාසා ඔබේ සිත පිරිසිදු වෙනවා. ඔබේ ජීවිතය පිරිසිදු වෙනවා. ඔබේ මුළු මහත් සසරම සුවපත් වෙනවා. ඒක කරන්න බැරි කෙනෙක් නැහැ. ඒක කළා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක්මයි වෙන්නේ.
ඔබ gedara dore වැඩ කටයුතු කරනකොට මොන තරම් දේවල් හිතනවද බලන්න. අතීතය ගැන, අනාගතය ගැන කරපු, කියපු, හිතපු, පතපු දේවල් ඒවත් එක්කමයි ඔබේ මනස නැවත නැවත වැඩ කරන්නේ. ඒ වෙනුවට ඔබට පුළුවන් බුදු ගුණයක් මෙනෙහි කරන්න. මෙච්චර කාලයක් හිතපු දේවල් වල ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මම හිත හැදෙන, හිත සුවපත් වෙන බුදු ගුණයක් වඩනවා කියලා බුදු ගුණය වඩන්න. පටන් ගන්න එක කරන්න. ඔබේ ජීවිතයේ ආරම්භ වන හැම දවසකම බලවත්ම වේලාව තමයි ඔබ ඇස් අරින වේලාව. ඔබ උදේ කීයට නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. ඔබ අවදි වෙන වේලාව ඒක හරිම වැදගත්. හැබැයි දැන් කාලේ වර්තමානයේ අවදි වෙච්ච ගමන්ම මොකක්ද අතට ගන්නෙ? ෆෝන් එක. ඒක අරගෙන මොකද කරන්නේ? රටේ ලෝකේ නැති වෛවාරණ විච්චූරණ දේවල් ඔළුවට දා ගන්නවා. හිතට මතක් වෙනවා. හිත ජීවිතය දවස පටන් ගන්න වෙලාවෙම අවුල් වෙලා, අපිරිසිදු වෙලා, මුළු දවසම යාගේ අවුල් වෙලා අපිරිසිදු වෙලා යනවා. පින්නතුනේ ඒවා කරන්න. හැබැයි ඊට කලින් ඔබ පොඩ්ඩක් සිහි බුද්ධියෙන් ඔබේ හිත පිරිසිදු කරගන්න. නැගිට්ට ගමන් ඔබ එතනම ඉඳගෙන හරි කමක් නැහැ. ඇස් දෙක පියාගෙන හුස්ම ගන්න බව පොඩ්ඩක් මෙනෙහි කරන්න. අද මට හුස්ම ගන්න දවසක් ලැබිලා තියෙනවා. ජීවිතය ගත කරන්න දවසක් ලැබිලා තියෙනවා. ඒ දවස පිරිසිදු නම්, බලවත් නම් ඒක මුළු දවසම සාර්ථක වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා මම සිත සුවපත් කරගන්නවා කියලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග, දේශ, මෝහ, කෙලෙස් දුරු කළා. ඒ බව සත්‍යයි. ඒ බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ හිතෙත් රාග, දේශ, මෝහ, කෙලෙස් යටපත් වේවා. පිරිසිදු සිතක් ඇතිව මම අද දවසේ ජීවත් වෙනවා. මගේ එක වචනයකින්වත් තවත් කෙනෙකුට හිතක් රිදෙන දෙයක් මම කියන්නේ. මගේ ජීවිතය මට ලොවට යහපත පිණිසම පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්නතුනි බලන්න මේ ටික කියන්න තත්පර 60ක්වත් ගියේ නැහැ. තත්පර 30ක් විතර යන්නේ නැති. ඒක පුංචි දෙයක්. ඒක සුළු දෙයක්. ඔබ මේ අපත යවන කාලය දිහා බැලුවම තත්පර 60 කියන්නේ පුංචිම දෙයක්. පින්නතුනි ඔබ දවසක අවදි වෙච්ච මොහොතේ ඔය තත්පර 30 ඔය විදියට හිතලා බලන්න. හැමදාම හිතන්න ඔබ පින්නතුනි නොමිනිසුන් අතර ඒකාන්තයෙන් මිනිසෙක් වෙනවා. අදාන්ත ලෝකයා අතර ඔබ দমনය කරගෙන කෙනෙක් වෙනවා. අපිරිසිදු ජීවිත ඇති ලෝකයා අතර ඔබ පිරිසිදු ජීවිතයක් වෙනවා. පින්තුනි එච්චර ටිකයි ඔබට ඕන. හිත හදාගන්න. පුංචි තත්පර 30ක් හැමදාම උදෑසන ඔබ එහෙම හිතන්න. එහෙම කටයුතු කරන්න. හැමදාම ඔබේ සිතේ මේ වගේ පිරිසිදු නිර්මල චිත්ත බලයක් වැඩෙන්න ඔබේ පෙරපින මතුවෙන්න ගන්නවා. මතු වුණු අකුසල් යටපත් වෙන්න ගන්නවා. සිහිය, සිහි කල්පනාව, බුද්ධිය හොඳට වැඩෙන්න පටන් ගන්නවා. තව ඔබේ ජීවිත හදා ගන්න හිතෙනවා. පින්නතුනි මහා ලොකු ගැඹුරු ධර්මයක් නෙමෙයි ඒක. පුංචි දෙයක්. පුංචි දෙයක්. පින්නතුනි ඒක හරි පුදුම දෙයක්. ඒක හරි සත්‍ය දෙයක්. ඒ නිසා පින්නතුනි ඒ උතුම් දහම් මානසිකාරය, බුදුගුණ මානසිකාරයට ඔබේ ජීවිතවල ඉඩක් ලබා දෙන්න ඔබ උත්සාහවත් වෙන්න. පින්නතුනි බුද්ධ ගුණ භාවනාවක් වඩනවා කියලා කියන්නේ නැවත බුදුගුණ මෙනෙහි කිරීමක් කියලා අපි කිව්වා. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද අපි බුදුගුණ වඩන්නේ කියලා, මෙනෙහි කරන්නේ කොහොමද කියලා. බුදුගුණ භාවනාව වඩන්න ක්‍රම ගොඩාක් තියෙනවා. කෙනෙකුට පුළුවන් ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණ 9 මුලින් ඉඳලා අගට වඩන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගතෝ
ලෝකවිදු කියලා බුදු ගුණ 9ම මුලින් ඉඳලා අගට වඩනවා. අග ඉඳලා මුලටත් වඩනවා. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං කියලා බුදු ගුණ 9ම මුලින් ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් ওই විදිහට වඩනවා. තව කෙනෙකුට පුළුවන් පින්නතුනි එක බුදු ගුණයක් තමන්ට දැනෙන තමන්ට වැටහෙන තමන්ට ප්‍රියමනාප එක බුදු ගුණයක් මෙනෙහි කරන්න පටන් ගන්නවා. දැන් අපි කියමු මට නම් මේ බණ කියන මම නම් ප්‍රියමනාපම බුදු ගුණය තමයි සම්මා සම්බුද්ධ කියන ගුණය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. සම්මා සම්බුද්ධෝ කියලා මෙනෙහි කරනවා. අඩියක් ගානියෝක මෙනෙහි කරනවා. සම්මා සම්බුද්ධෝ කියලා මෙනෙහි කරනවා. අපි කියමු ඉදලා අරගෙන අමදිනවා කියලා මේ මළුව. එතකොටත් සම්මා සම්බුද්ධෝ කියලා තමන් කරන වැඩපල කර ඕකම මෙනෙහි කරනවා. සියවර දහස්වර දසදහස්වර ලක්ෂ කෝටි ප්‍රකෝටි වර මේක මෙනෙහි කරන්න ඕන. ඒක කරන්න පුළුවන්. අපි දවසකට හිතන සිතුවිලි වැඩක් නැති අරමුණු කෝටි ප්‍රකෝටි ගණන් හිත ඉන්නවට වඩා වැඩක් වෙන හොඳක් වෙන ගුණයක් බලයක් ලැබෙන බුදු ගුණයක් වඩුව කියලා අපිට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. එහෙම බුදු ගුණ වඩන්න ඔබ සරලව පටන් ගන්නවා. එහෙම පටන් අරගත්තට පස්සේ ඔබට දැනෙනවා ඔබ තුල පුංචි සංවර බවක්. ඔබ තුල පුංචි පිරිසිදු බවක් දැනෙනවා. එහෙම ඔබට බුදු ගුණය ගුණයක් වෙනකොට ඔබ පුටුවක හරි කොතන හරි වාඩි වෙලා විනාඩි 5ක් 10ක් බුදු ගුණ වඩන්න පටන් ගන්නවා. වම් අත උඩ දකුණු අත පියාගෙන S2 පියාගෙන මේ වගේ තැනකට හරි ගිහිල්ලා ඇවිල්ලා ඔබ S2 පියාගෙන බුදු ගුණ වඩනවා. අර බුදු ගුණයම වඩනවා. වෙන මොකවත් නැහැ. ඒ බුදු ගුණයම තමයි. ඔබ කැමති බුදු ගුණයක්. අර්ථය තේරෙන්නත් ඕන. ඒ බුදු ගුණය වඩන්න ඔබේ හිත තුළ අන්න අර භාවනා චිත්ත බලය වැඩෙනවා. ඔය ඕන ක්‍රමයකට පින්නතුනි බුදු ගුණ වඩන්න පුළුවන්. ඔබ දන්නව ඇති නව ගුණ වැල කියන එක දන්නව නේද? 108ක් තියෙනවා නව ගුණ වැලේ පුංචි ඇට තියෙනවා. ඒකිනුත් පුළුවන් පින්නතුනි බුදු ගුණ වඩන්න. ඉතිපිසෝ ගාථාව එක ඇටයක් ගානේ 108 වතාවක්ම වඩනවා. අපි ඒ බුදු ගුණ වඩන පුරුද්ද ඇති කරන්න අපි 3 මාසයකට වතාවක් එගොඩ කැලණියේ කළා පින්නතුනි බුද්ධානුභාවනා කියලා වැඩසටහනක්. දැන් 5 වෙනි වතාවටත් ඒක ගිය මාසේ අපි සිදු කළා. ඒ බුද්ධානුභාවනාවේ පින්නතුනි හරි පුදුම දෙයක් වුණා. ඒ තමයි ඒ වැඩසටහනට ආපු අම්මා කෙනෙක් ඒ වැඩසටහනෙන් පස්සේ කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ මහත්තයා කතෝලික කෙනෙක්. එයා මේ වැඩසටහනට ඇවිල්ලා කාර් පාක් එකට වෙලා වාහනේ හිටියා. ගෙදර ඇවිත් මගෙන් අහනවා ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ කියන්නේ මැරිච්ච කෙනෙක්. දැන් එයා කතෝලික කෙනෙක් මේ මහත්තයා. බුදුහාමුදුරුවෝ මැරිච්ච කෙනෙක් නම් ඕගොල්ලෝ කොහොමද බුදුහාමුදුරුවෝ ගැන හිතලා හිත හදාගන්නේ කියලා දැන් අර කතෝලික මහත්තයා අර නෝනගෙන් අහනවා. ඉතින් මෙයා දන්න විදියට උත්තර දුන්නා. නමුත් ඒක සෑහීමක් නෙමෙයි කියලා. ඒ අම්මා කියනවා අපි මෙන්න මේ දවසේ දාණය අරන් එනවා. අනේ ඔබ වහන්සේ මේකට අපේ මහත්තයාට උත්තරයක් දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ දාණය අරගෙන ඇවිත් දාණයෙන් පස්සේ ওই ප්‍රශ්නේ ඇහුවා. ඒ මහත්තයම මේක ඇහුවා ස්වාමීන් වහන්සේ මම පල්ලි යන කතෝලික කෙනෙක්. මේ බුදු ගුණ හිතනවා කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් බුදුහාමුදුරුවෝ කියන්නේ නැති කෙනෙක්. ස්වර්ගයකවත් කොහෙවත් ඉන්න කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මැරිච්ච කෙනෙක්. මට හැරිතෙන විදියට. කොහොමද අපි මේ බුදුහාමුදුරුවෝ ගැන හිතලා මේගොල්ලෝ හිත හදාගන්නේ කියන එක මට ප්‍රශ්නයක් තිබ්බා. ඒ වෙලාවේදී මම ඇහුවා හොඳයි. බුදුරජාණන් වහන්සේ කියලා කියනකොට ඇහෙනකොට
මහත්තයාට දැනෙන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ බුදු පිළිමයක් විතරයි කිව්වා. හොඳයි, බුදු පිළිමයක් දකිනකොට මහත්තයාට හැඟෙන්නේ දැනෙන්නේ මොකක්ද කිව්වා. එයා ඇස් දෙක වහගත්තා. ස්වාමීන් වහන්සේ හරිම කාම්, හරිම චාම් ස්වභාවයක් තමයි මට දැනෙන්නේ. නිවිච්ච බවක් තියෙනවා කියලා කිව්වා. මං කිව්වා බුදුරජාණන් වහන්සේ නිවිච්ච කෙනෙක්මයි. සියලු කෙලෙස් නිවා දැමූ නිසා බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. යම් කෙනෙක් මේ ගුණය නිවුණු බුදු ගුණ අනන්තයි කියලා සියවර දහස්වර ලක්ෂ කෝටි වර හිතනවා නම් එයත් නිවෙන සැනසෙන කෙනෙක් වෙනවා. මහත්තයා ඒක අද ඉඳලා හදා බලන්න කියලා ඒ මෞතුමියගේ නවගුණ වැල මහත්තයාට දීලා කිව්වා සතියක් මේකත් හදා බලන්න කියලා. දැන් එතුමා ඉතින් මේකත් හදා බලන්න නවගුණ වලින් හැමදාම රැයට බුදු ගුණ වඩන්න පටන් අරගෙන බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නිවා දැම්මා. නිවුණු බුදු ගුණ අනන්තයි කියලා දැන් 108 වතාවක් මෙනෙහි කරනවා. පස්වෙනි දවස විතර එනකොට පින්නතුනි අපිට ඇමතුමක් එනවා රෑ 9ට 10ට විතර. ස්වාමීන් වහන්සේ හරිම පුදුම දෙයක් වුණා. මම මේ බුදු ගුණ වඩාගෙන යනකොට මගේ හිතට බුද්ධ රූපයක් නැවුණා. සුදු පාට බුදු රැස් වලින් මේ බුද්ධ රූපයම පිරීලා ගියා. මම ඒක දිහා බලාගෙනම බුදු ගුණ වඩනවා. මම ගෙදර ඉන්නවද පුටුවේ ඉන්නවද මොකවත් මම දන්නේ නැහැ. අහසේ ඉන්නවා වගේ මට පුදුම ශාන්තියක්, පුදුමාකාර සුවයක් මට දැනෙනවා. ස්වාමීන් වහන්සේ ඒකත් නෙමෙයි පුදුමයි. ඇස් දෙක ඇරලා බලනකොට පැය එකමාරක් මම භාවනා කරලා කිව්වා. කවුද මේ? පන්සලකටවත් ආපු නැති කෙනෙක්. කවුද මේ? බුදුරජාණන් වහන්සේ මැරුණා කියලා හිතාගෙන හිටපු කෙනෙක්. බුදු කෙනෙකුට මලක් පහනක්වත් පුදපු නැති කෙනෙක්. ඔබ දන්නවද එතුමාද කැනඩාවේ ඉන්නේ පදිංචියේ? රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ සියලුම පොත්පත් ටික එතුමා කියලා ඉවරයි. දැන් එතුමා විදර්ශනා මාර්ගය මූලික කරගෙන එතුමා විදර්ශනා භාවනා ඉගෙන ගන්න කෙනෙක්. බලන්න කොච්චර දුර ගියාද? ධර්මයම හොයාගෙන ගියා. මොනවා කරලාද? බුදු ගුණ වඩලා. කොහොමද? දන්න විදිහට ටිකෙන් ටික බුදු ගුණ වඩලා. හැබැයි අපි අම්මගේ බඩේ ඉන්න කාලේ ඉඳලා පන්සිල් ගන්නවා, පිරිත් අහනවා, එළියට ආපු දවස් ඉඳලා වන්දනා කරනවා, පූජා පවත්වනවා. ඒ ඔක්කොම කරනවා. ඒ ඔක්කොම අපිට පිටක් තමයි. හැබැයි අපි එක දෙයක් කරන්නේ. බුදු කෙනෙකුගේ බුදු ගුණය අපිට ගුණයක් කරගෙන නැහැ. බුදු කෙනෙකුගේ බුදු බලය අපිට බලයක් කරගෙන නැහැ. බුදු කෙනෙකුගේ නිර්මලත්වය අපේ ජීවිතත් වලට නිර්මලත්වයක් ඇති කරගෙන නැහැ. පින්නතුනි, එහෙම ඉන්න එපා. ඒක හරි අපරාධයක්. මේ සද්ධාවන්ත ජීවිතය නිකරුණේ ගෙවිලා යන්න දෙන්න එපා. සද්ධා ඉන්ද්‍රිය, සද්ධා බලය ලැබුපු මේ උතුම් ජීවිතය ඔබට ආයි ලැබෙයි කියලා හිතන්නත් එපා. ඒ තරම් මේ ලෝකය සසර හරි අවිනිශ්චිතයි. එනිසා සදහැවත් ජීවිතයක් ලැබපු කෙනෙකුට ඒ ජීවිතය බලවත් කරගන්න තියෙන හොඳම කමටහන තමයි බුදු ගුණ භාවනාව කියලා කියන්නේ. ඒ නිසා පුළුවන් විදිහකට හැම දවසකම රටේ ලෝකේ නැති දේවල් ඔළුවල පුරවගෙන, චිත්වල පුරවගෙන, දුකෙන්, පීඩාවෙන්, ශෝකයෙන්, පසුතැවීමෙන් ඉන්නේ නැතුව බුදු ගුණ වඩන්න පටන් ගන්න. හැම වෙලාවකම වැඩුවක් කමක් නැහැ. පුළුවන් හැම වෙලාවකම බුදු ගුණ වඩන්න. උදේ අවදි වෙන වෙලාවේ බුදු ගුණයක් හිතලා දවස ආරම්භ කරන්න පටන් ගන්න. රෑ නින්දට යනකොට බුදු ගුණයක් මෙනෙහි කරලා ඒ බුදු ගුණ බලයෙන් හිත සෝපත් කරගෙන නින්දට යන්න. ඔබේ ජීවිත දියුණු වෙන්න වෙන මොනවත් ඕන නැහැ. ඒ ගුණය, ඒ බලය ඇති බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සුප්ප බුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. යම් බුද්ධ ශ්‍රාවකයෙක්
දිවාරය දෙක්හි දිවාචරත්තෝච නිච්ඡං බුද්ධගතා සති බුද්ධානුස්මෘතිය බුදුගුණ වඩමින් වාසය කරනවා නම් සුප්පබුද්ධං පබුච්ඡanti එයා පිබුදුණු මනසකින් ප්‍රමුදිත සිතකින් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔබට ඕනේ එහෙම ජීවිතයක්. අපිට ඕනේ ඒ වගේ පිරුණු ජීවිතයක්. හිස් ජීවිතයක් ඔබ අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ දුකෙන් පිරුණු ජීවිතයක් වෙනුවෙන් නෙමෙයි ඔබ ජීවත් වෙන්නේ. බයෙන්, පීඩාවෙන්, ශෝකයෙන් පිරෙන්න දුක් වෙන්න අපි කවුරුත් කැමති නැහැ. මෙතන ඉන්න හැම කෙනෙක්ම කැමති සතුටෙන් ඉන්න, සැනසෙල්ල ජීවත් වෙන්න. චිත්වල සුවයෙන් ජීවත් වෙන්න තමයි ඔබ හැම කෙනෙකුටම ඕන. ඒ වෙනුවෙන් තමයි මේ ලෝක සත්වයා ලස්සන දේවල් හොයාගෙන යන්නේ. ප්‍රිය මනාප දේවල් හොයාගෙන යන්නේ. මිහිරි දේවල් හොයාගෙන යන්නේ. හොඳ දෙයට මේ ලෝක සත්වයා නැඹුරු වෙන්නේ ඒ වෙනුවෙන්. නරක දෙයටත් මේ ලෝක සත්වයා නැඹුරු වෙන්නේ ඒ හිතේ සුවය වෙනුවෙන්. නමුත් මේ ලෝකයා සැබෑම යහපත සුවය සුන්දරත්වය ලබන්නේ දහමකින් විතරයි. අදහමකින් නෙමෙයි. අදහමකින් ලබන දෙය දුක පිණිස හේතු වෙනවා. බය පිණිස හේතු වෙනවා. දුගතිය පිණිස හේතු වෙනවා. දහමෙන් ලබන සුවය තමයි සදා සැනසෙල්ල බවට පත් වෙන්නේ. ඒ නිසා සදා සැනසෙන්න ඔබට මේ පුංචිම පුංචි පුහුණුව, අභ්‍යාසය, භාවනාව, ගුණය, ප්‍රතිපත්තිය ජීවිතවලට හුරු පුරුදු කරගන්න කියලා ඔබ හැම දෙනාටම ඊටාම මෙත් සිතින් අප මේ අවස්ථාවේ මතක් කරනවා. පින්නතුනි, ඒ අනන්ත බුදු ගුණ බලයෙන් ඔබ හැම දෙනාටම නිවි සැනසෙල්ලක්ම වේවා කියලා අපි ඊටාම සුළුවෙන් බුදු ගුණ සජ්ජායනාවක් කරමු. මා මෙසේ කීවහම ඔබ සජ්ජායනා කරන්න. ඒ භාග්‍යවත්තු අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. විඤ්ඤාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදු වනසේක. අනුත්තර පුරිස ධම්මසාරති වනසේක. සත්තා දේව මනුස්සානම් වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක. සාදු සාදු. මෙසේ බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. සාදු සාදු සාදු. මෙසේ උතුම් මේ ධර්ම ශ්‍රවණය සිදු කිරීමෙන්, මේ ධර්මයේ පහදා දීමෙන් ඔබ අප ලබන ලද සියලු කුසල ශක්තිය, පින් කැමති වන සියලු දිව්‍ය රාජවරු, බ්‍රහ්ම රාජවරු, මතු බුදු වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටද, මේ ස්ථානයට අධිග්‍රහිත වන්නා වූ සියලු ආකාසට්ටාච භූමාට දේව මණ්ඩලයටද මේ පින් අනුමෝදන් කරමි.
අනුමෝදනා වෙත්වා කියලා සාදු සිතින් පින් දෙමු. මීට වසර 8කට පෙර පරලෝ සැපත් රංජනී පෙරේරා මෑණියන්ට ඒ වගේම කෝසල මහත්මාණන්ගේ පියාණන් වන ලියනගේ පියසිරි මහත්මාට ඒ වගේම සංසාරගත දෙපාර්ශවයේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ මෑතක දින කිහිපයකට උඩත ඉහතදී නාවයන ආරණ්‍ය සේනාසනේ අපවත් වී වදාළ ඒ ගරු කටයුතු මහා සංඝරුවනට මේ උදාරතර කුසල් අනුමෝදනා වෙත්වා. අපවත් වී වදාළ පූජනීය සිටිනාමලුවේ සුමන රතන නායක ස්වාමින් වහන්සේ, පූජනීය තිස්ස මහා රාමේ රතනලි ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු සංඝ පීත්‍රූන් වහන්සේලාට මේ පින් අනුමෝදනා වෙත්වා කියලා සාදු සිතින් පින් දෙමු. අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ දරන අය බලාපොරොත්තු වෙනවා. කෝසල ලියනගේ මහතාට සහ සඳුනි හරිස්චන්ද්‍ර මහත්මියටත් ඔවුන්ගේ දරුවන් වන වතුරු සේනා ඒ දරුවන්ට ආශිර්වාද කිරීමට, සෙත් ප්‍රාර්ථනා කිරීමට, එවැගේම කෝසල මහත්මයාගේ ආදරණීය මව වන හේමා වානගුරු මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය දිගාසිරි සාන්තිය වේවා කියලා සෙත් පතනවා. එවැගේම නාව්‍ය නාරණ්‍ය සේනාසනේ ඒ අදීසි අනතුරට පත් වෙලා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ස්වාමින් වහන්සේලාට ඉක්මන් සුව නිරෝගී සම්පන්නිය ඒකාන්තයෙන්ම සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම පූජ්‍යපාද එදිරිසිංහ රාමාධිපති කටුවන්ගොඩ ධම්මසිද්ධි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් මහා සංඝරුවනේ දයාබර දෙමව්පියන්ටත් මේ උදාරතර උතුම් කුසල ශක්තිය ආශිර්වාදයක් නිදුක් නිරෝගී සුවපත් භාවයක්ම සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්ට සැපැමිණි දායක පින්වත් ඔබ හැම දෙනාට මේ උදාරතර උතුම් කුසලානුභාවය නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැනසීම පිණිසත් ඒකාන්තයෙන්ම ධර්ම ශක්තියක් වේවා, ධර්මානුභාවයක් වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. මෙසේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු.